Hello guys, කොහොමද? get ready with me එකක් කරන්න යන්නේ. දවසේ ඉඳන් බලාගෙන හිටියේ මේ වීඩියෝ එකක් දාන්න බැරි වුණා. අද අසනේ පින්ද වැටෙන්නේ නෑනේ. ඒක මට අද කරන්න පුළුවන් වුණා. මේකප් එකක් දාන්න යන්නේ. පළමු පොඩි ස්ටෙප්ස් ටික මම කරන පොඩි ස්ටෙප්ස් ටික ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. මම ඉස්සෙල්ලාම හොඳට මේව කරලා මේ ක්ලීන් කරලා මේ වොෂ් කරලා සීරම් ඇප්ලයි කරලා තියෙන. ඊට පස්සේ මම මොයිස්චරයිසර් ක්‍රීම් එක CeraVe එක යූස් කරා. ඊට පස්සේ මම ඩීටේල් හැන්දා මේ තමයි යූස් කරන්නේ මම සන්ස්ක්‍රීම් එක රිපෙන්ස් එකේ 50+ SPF එක තියෙනවා. මොකද මේ ඉරේලිය ගොඩක් සැරයි නේ. කතා කරද්දී ගොඩක් අවුල් වෙනවා මේ සනීප නැති ගණන් ගන්න එපා. එහෙනම් අපි බලමු කොහොමද මගේ මේකප් ටියුටෝරියල් එක කියලා. Stay tuned. හරි ඉස්සෙල්ලා මම කන්සීලර් යූස් කරගන්නවා. මගේ මේ ඩාර්ක් ස්පොට් ටික තියෙනවා. ඒව ටික කන්සීල් කරගන්න. මගේ අnder eyes පොඩක් කළුයි. ඔය ටික කන්සීල් කරගන්නවා මම. NYX එකේ කන්සීල් එකෙන් මේ මම යූස් කරන විදිහ මම එක්ස්පර්ට් කෙනෙක් නෙමෙයි බට් මේ විදිහට තමයි මගේ මේකප් ටික හරියට මේක හොඳට මේ MAC එකේ පවුඩර් යූස් කරනවා මම. බ්‍රෂ් එකෙන්ම තමයි යූස් කරන්නේ හැම එකම. ගොඩක් යූස් කරන්නේ නැහැ. මගේ ඩාර්ක් ස්පොට් ටික කව වුණාට පස්සේ මම පවුඩර් එකකින් ටික කවර් කරගන්නවා. එච්චරයි. ගොඩක් යූස් කරන්නේ නැහැ ඒක ගන්න. මගේ අයි මේකප් එක චුට්ටක් එලිගන්ට් කරන්න ඕන හින්දා චුට්ටක් කන්සීලර් යූස් කරනවා. එතකොට ඩාර්ක් ගතිය නැති වෙනවා යනවා. ब्लेंड करना पेन आती है ना सर. पंडसानी बना मेरा असल में वेदर चेंज වෙලාදී ඉන්නේ. ඉතින් ඩුබයි ආවට පස්සේ මම අසනීපුණු දෙවෙනි පාඩ කෙඩම් පස්සේ මම ෆවුන්ඩේෂන් එක විදිහට යූස් කරන්නේ NARS එකේ ෆවුන්ඩේෂන් එක. මේ ෆවුන්ඩේෂන් එක යූස් කරමු. ටිකක් තමයි ගන්න බ්‍රෂ් එකට. මට එහෙම වැඩිය ඕනේ නැහැ යූස් කරන්න. මට විතර කවර් කරන්න දෙයක් නැති හින්දා හොඳට වෙන්නලාද කියලා හොඳට බ්ලෙන්ඩ් වෙලාද කියලා බලන්නකො. නයිස් නේ. නයිස් ලුකින්. Okay. Down. අපි බලමු ඊගාට මගේ අයි මේකප් එක කොහොමද කරන්නේ කියලා. දෙනවා also my shadow ටික මම යූස් කරන්නේ මෙන්න මේ පාට. Light brown. Let's see this color. Simple makeup එක use කරන ඉන්න මම වැඩි heavy දේවල් try කරන්නේ නැහැ. මම all roll විදියට simple makeup එක කරගන්න පොඩි help එකක් දෙන්නේ මගේ අහපු අයට. Simple makeup. It's done.
ඇසට එක මේ අයිලයින් එකට යුස් කරන්නේ මම වියානගේ අයිලයින් එක. එක ලික්විඩ් එක ලේසි මට. ඒක අයිලයින් එක ලොකු අයිලයින් එක අඳින්නේ නැහැ. Nice. Very body. Timeline එක perfect විදියට වුණා. ඉතින් මේ වල් පෙන්සිල් එක වුණා පෙන්සිල් එක යූස් කරන්නත් පුළුවන්. නැත්නම් මේ ලික්විඩ් එක යූස් කරන්නත් පුළුවන්. මම ආසම ලික්විඩ් එක ලස්සන තියෙනවා. මේ try කරන්න. Eyeliner දෙකම ගත්තා. මගේ eyebrows මම CCUK පෙන්සිල් එක තමයි යූස් කරන්නේ. ඒක eyebrows නැති තැන්වල මම චුට්ටක් ඇඳගෙන නැති තැන ඇඳගෙන මම බ්‍රෂ් එකෙන් තමයි ෂේප් කරන්නේ. ලස්සනට ෂේප් එකට ගන්න පුළුවන්. මේ නයිස් නේ. So ඔයාලගේ ස්ටෙප්ස් ටික වෙනස් වෙනවා වෙන්න පුළුවන්. This is my simple steps. ඒ කියන්නේ ඔයාලා කරන විදිහ වෙනස් වෙන්න පුළුවන්. මේ මම කරන විදිහ. මේක මට ලේසි. මම ආස විදිහ. Okay. Done. මගේ eyebrow මෙහෙම සිද්ධිලා තමයි මම ඩන් ලස්සනට. ඊකට යස් කරන්නේ පියානෝගේ මස්කාරා එක. මගේ lashes තියෙනවා. ගොඩක් ඒකින්ද මං ලොකෝට යූස් කරන්නේ නැහැ. පොඩ්ඩක් thickness එක වැඩි කරගන්න විතරයි මම යූස් කරන්නේ. මගේ lip line එක මම brown eye shadow යූස් කරපෙන්න මම brown lipstick එක තමයි යූස් කරන්නේ. lip line එකක්. මගේ lip ටිකක් චූටි හින්දා මට lip line එක මේ විදිහට තදට ඇඳ ගන්නවා. line එක lip එකෙන් චුට්ටක් එළියට එන විදිහට.
අසනීපෙන් එනවා මෙහෙම වීඩියෝ එක කරද්දිත් ඔළුව නිකන් මොනවද වෙනවා වගේ අමාරුයි. ඒත් ඉතින් අමාරුයි කියලා බෑනේ. ඔය ජීවිතේ ඔය ටාගට්ස් වලට යනවා නම් you have to strong yourself. Okay, this done. ඊට පස්සේ ලිප්ස්ටික් එක යූස් කරනවා. මම යූස් කරන්නේ MAC එකේ මේකේ නම් එක නම් පේන්නේ නැහැ හරියට. brown lipstick එක brown වැඩි හින්දා මම pink shade එකක් යූස් කරනවා. හිතන එක ලස්සනයි කියලා එකන එක ලස්සනයිනේ එකන එක ලස්සනයිනේ. ඕකේ ඊට පස්සේ බ්ලෂස් යූස් කරනවා. මම මේක මේ බොබි බ්‍රවුන් එකේ එන eyeshadow pink colour එක තමයි යූස් කරන්නේ. බලමු යූස් කරලා කොහොමද කියලා. nice. පරිගන්නේ මොකවත් වැඩි යූස් කරන එක නෙමෙයි. මොකරි ස්පෙෂල් ඔකේෂන් එක හරි ඉන්ටියුස් හරි චුට්ටක් ලේට් යනවා නම් තමයි මේකප් යූස් කරන්නේ. ඉතින් නයිස් ෆිනිෂින් එකක් තියෙනවා. නයිස්. ඕකේ මගේ ෆේස් කට් එක හරියට පේන්නට highlight කරන්න පුළුවන්. So this is my final look. ඉතින් මම හිතනවා ඔයාලට this is my final look. Hi, this is my final look. Yeah, මම හිතනවා ලස්සනයි කියලා. heavy makeup එකක් දැම්මේ නැහැ. light makeup එකක් දැම්මේ. ඉතින් ඔයාලා try කරලා බලන්න. රශ්නයක් තිබ්බත් හරි මාව වැරදිලි කරලා දෙනවා හරි කියන්නේ. හැබැයි මේක ප්‍රොෆෙෂනල් නෙමෙයි මම. this is the method. මේ method මම use කරන මම මේ කලර් එක use කරන්නේ. ඉතින් ඔයාලා දෙක ඉගෙන ගත්තා නම් nice comment එකක් දාන්න යන්න. see you. එතන මගේ ෆයිනල් ලුක් එක.